වාත අමාරු ගැන ඊළඟට තියෙන තවම ප්‍රශ්නයක් තමයි ඇඟ ඇතුලේ ඇති වෙන වේදනාවක්, පීඩාවක් ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. බාහිර වශයෙන් ඇති වෙන ආඝාතයක්, පහර දීමක්, වැටීමක්, තැලීමක් වගේ දේවල්. අනිත් එක තමයි ශරීර අභ්‍යන්තරයෙන් ඇති වෙන වේදනාවක්, පීඩාවක්. සමහර වෙලාවට තැලිලත් නැහැ, වැටිලත් නැහැ, මොකකින් හරි වැදිලත් නැහැ. නමුත් තදබල විදියට ශරීරය ඇතුලේ වේදනාවල් ඇති වෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවට අපි ප්‍රතිකාර කළ යුත්තේ කොහොමද? බාහිර වශයෙන් ඇතිවෙච්ච දෙයකට අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් හැම වෙලෙම බාහිර ප්‍රතිකාර. හැබැයි අභ්‍යන්තර වශයෙන් ඇතිවෙච්ච එකට දිගින් දිගටම බාහිර ප්‍රතිකාර කරගෙන යෑමෙන් ඒකේ ප්‍රතිඵලයක් තියෙනවද? ඒක තමයි වාත රෝග බහුල වෙන්න හේතු වෙලා තියෙන්නේ. වාත රෝගයක් කිව්ව සැනින්ම තෙල් ගාන්න, පත්තු බඳින්න, මොන හරි බාම් එකක් ගාන්න, ඒ වගේ දෙයකට තමයි ගොඩක් අය පෙළඹෙන්නේ. හැබැයි අභ්‍යන්තර හේතු තියෙනවා. එතකොට අර ප්‍රභේද කරන්නේ අන්න අර අභ්‍යන්තර හේතු මොනවද? ඒ අභ්‍යන්තර හේතුට ප්‍රතිකාර කළා මේ වාතය ශරීරයෙන් සම්පූර්ණ මේ වේදනාව, පීඩාව ශරීරයෙන් සම්පූර්ණයෙන් බැහැර කරන්නේ කොහොමද කියන එක අපි හරියට නිර්ණය කරගන්න, නිගමනය කරගන්න තමයි අර ප්‍රභේද කරන්නේ. ඉතින් මේ ප්‍රභේදාත්මක ප්‍රතිකාර හින්දා මේ වාත රෝග කියන ඒවා, වාත වේදනා කියන ඒවා අපේ වෛද්‍ය ක්‍රමය තුළ ඉතාම සාර්ථකව සුව කරන රෝගී තත්ත්වයන් විදිහට තමයි මම දකින්නේ.